මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද? දෙක. කොහොමත් තුනට වැඩියෙන් කියලා තියෙනවා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා දෙනවා. මොන දෙකද තුනද පින්නද පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද? දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. මේ හොරකම් කරනවද නැද්ද? නැත්තම් උළු අස්සේ ඇඟිල්ල වදින්න ඕන. මොනවද කියන්නේ? කුණු හරප. ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවෙන්නේ? ඇද්දියට පූසාට කුණු හරපෙන් බයින්නේ නැද්ද මේක මෙතන බුදිය කියලා? ඒකයි ඉතින් බිම් බුදියන්න ඇඳන් වල ගිහිල්ලා බුදියන්නද? කටවල් වල තියෙන්නේ මොනවාද වැඩිපුර? මොකටද පින්නදින ඔච්චර කුණු හරප කියන්නේ? කවුරුත් හිත සතුටින් කුණු හරප කියනවද? එහෙම කියනවනම් ඒ මානසික ලෙඩ. මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණු හරපෙන් බයින්න එපා. මේ කරන කියන හැම එකක්ම එකක් කියන්නම් අර මේ පැතිවල බොනවා කියලා කියපු හින්දා තාත්තලා. සමහර තාත්තලා ඉන්න මට මේ පැතිවල බණවලට කියන එක්කුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ. තාත්තලා ඉන්නවා ඇන්දෑවේ කෙලලා එනවා කියන අර මේ බීලා එනකොට පොලිසියෙන් අහු වුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගානට. එහෙම වෙරියක් නැහැ එහෙම. ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්න නිච්චයක්වත් නැහැ පාරේ නෝ. සමහර ළමයි කියන්නේ අපිට ගෙට කොට වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්වන්නේ? බිරිඳට පෙන්වන්න. කෙලලා ආපුවාම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා? පලන කුණු හරප ගොඩවල් වෙන්න තුනේ. මේ සමහරට එහෙම නැතුවත් ඇති මං එහෙම කිව්වට හොඳේ. ඔය වෙන පැතිවල ඒවා මම මේ කියන්නේ. මතක තියාගන්න. මිනිස්සු වෙලා උපදින්නේ ඕව කරන්න නෙමෙයි. පින්නතුනි මම මේ තාම දැන් බණ පටන් අරන් විනාඩි 40යි. සූස් ගන්න එපා වෙලාව කෙනෙක් ඉක්මනට යනවා. මේ තාම කියන්නේ මේ ගෙදර රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? හදා ගන්න ඕනේවා එමටයි. මේ පවුල තුල පරිසරය තුල වෙනදුනි පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. මොකේද? අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්නේ පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි. පැහැදිලිද මං කියන එක? කොච්චර දරුවෝ ඉස්සර අම්මලා තාත්තලා කුණු හරපෙන් බැන ගන්නවද? බැනගන්නේ නැද්ද? පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණු හරපෙන් අම්මලාට බයිනවනේ. කවුරු ඉස්සරහද? රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද? අම්මට. කට ගොන්න පීගෙන ඇවිල්ලා මොනවද කරන්නේ? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණාම. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක් තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕන තියෙන්න ඕන. ඒක රකින්න ඕන කවුද? අම්මා. අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපි දරුවෙක් හදන්නේ?
පින්නතුනේ මේ බුදුරු උගන්වන්නේ ගාර ඕච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතෝ. නිහතමානී වෙන්නලු ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඉගෙන ගන්න ඕනේ? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ මහ ගොඩක් ඕකේ නෑ. හරි හොඳට ඉන්න. හරි ආදරෙන් ඉන්න. අනෙකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න.